මෙහෙම හිතන්නකෝ. දැන් මේ අපි ජීවත් වෙන කාලවකවානුවේ මිනිස්සු උත්සාහ කරනවනේ අඟහරු ජනාවාස කරන්න. ඉලෝන් මස්ලා හැම ඒ වගේ උත්සාහයක නිරත වෙනවා. ඉතින් දවසක ඒ කට්ටිය සාර්ථක වෙයි. මිනිස්සු අඟහරු වලට යයි. දැන් අඟහරු වලට ගියාට පස්සේ අපිට හිතන්න බෑනේ එතනින් මිනිස්සු නතර වෙයි කියලා. ඊට පස්සේ පෘථිවියේ ඉන්න මිනිස්සුම උත්සාහ කරයි සිකුරුත් ජනාවාස කරන්න. හරිද? ඉතින් එතනින් නතර වෙන්නේ නැති වෙයිනේ ඕක. අඟහරු වල ඉන්න මිනිස්සු, ඒ කියන්නේ පෘථිවියෙන් අඟහරු වලට ගිහිල්ලා එහෙ පදිංචි වෙච්ච මිනිස්සුත් ආයෙ උත්සාහ කරයි අඟහරු වල ඉඳගෙන තවත් ග්‍රහලෝක ජනාවාස කරන්න. ඒතර මේ වගේ වැඩක් වෙයි නේද? පෘථිවියේ මිනිස්සු හිටියා. පෘථිවියේ ඉන්න මිනිස්සු අඟහරු සහ සිකුරු කියලා ග්‍රහලෝක දෙකක් ජනාවාස කරා. ඔය දෙකෙන් එකක් සලකමුකෝ. ඒකේ ඉන්න මිනිස්සු ආයෙ උත්සාහ කරනවා තවත් ග්‍රහලෝක දෙකක් ජනාවාස කරන්න. ඒ දෙකෙන් එකක් ආයෙ සලකුවොත් ඒ මිනිස්සු ආයෙ උත්සාහ කරයි තවත් ග්‍රහලෝක ජනාවාස කරන්න. ඔහොම එකෙන් දෙකක් ජනාවාස වුණා, දෙකෙන් හතරක් ජනාවාස වෙනවා. හතරෙන් අටක් ජනාවාස වෙනවා. මේක හෙන නිකන් චේන් එකක් වගේ දාමයක් විදිහට යයි ඉස්සරහට. හරිද? එහෙම කරලා යම් කිසි දවසක, මම කියන්නේ හෙට අනිද්දා නෙමෙයි, සෑහෙන කාලයකට පස්සේ. හරිද? යම් කිසි දවසක් එයි නේද මේ අපි ජීවත් වෙන ශීරපතේ මේ මන්දාකිණීනේ තියෙන හැම ග්‍රහලෝකයක්ම ජනාවාස වෙයි. හරිද? එතකොට පෘථිවියේ ඉන්න මිනිස්සුන්ට ඒ අනිත් ග්‍රහලෝකවල ඉන්න මිනිස්සු ඇත්තටම කිව්වොත් පිටසක්වල ජීවීන්නේ නේද? හරි. දැන් මේක තමයි පැරඩොක්ස් එක. මේක කරන පළවෙනි ජීවීන් කොට්ටාසය මිනිස්සයෝමද? එහෙම නැත්නම් වෙනත් ජීවීන් මේක මීට කලින් කරලා ඇද්ද? එහෙම කරලා ඉන්නවා නම්, කරලා තියෙනවා නම් කෝ ඒ අය? කල්පනා කරන්න. ඔයාගේ අදහස පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. හරි? ඒ වගේම මේ වීඩියෝස් ෂෙයා කරන්න, channel එක අලුත් යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් අපි මේකේ සාකච්ඡාවත් එක්ක ඊළඟට හම්බෙමු. හරි. හැමෝටම ජය වේවා.